මගේ YouTube යාළුවෝ හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. කොහොමද ඉතින් ඔයාලට මේ දවස්වල මොකද වෙන්නේ? මේ දවස්වල නම් රඹුටන් තියෙනවානේ. මේ වීඩියෝ එකේම මං thumbnail එකේ දාලා තියෙන ඉතින් රඹුටන් ගැනනේ. ඉතින් වෙන මොනවා කතා කරන්නද නේද? රඹුටන් ගැන තමයි මං අද කතා කරන්න ආවේ. රඹුටන් කියන්නේ නම් තාම රසවත් පළතුරක්. අපේ ගෙදර රඹුටන් ගස් දෙකක් තියෙනවා මේ දවස්වල. ඒ අපේ ගෙදර තියෙන එක ගහක තමයි රඹුටන් හැදිලා තියෙන්නේ. අනිත් ගහේ නම් තාම රඹුටන් හැදිලා නැහැ. ඉතින් ඒ එක ගහක නම් අපේ රඹුටන් පැලයක් පිටවලා තමයි ඒක හැදුනේ. ඒ වුණාට අනිත් ගහ නම් රඹුටන් ඇටයක් පැලවෙලා තමයි හැදුනේ. ඉතින් අපි වැඩි විස්තර කතා කරන්න නැතුව අපි රඹුටන් කියන්නේ මොකක්ද කියලා අපි මේ පළතුරු ගැන විස්තරාත්මකව දැනගමු. රඹුටන් කියන්නේ අග්නිතික ආසියාවේ නිජබිම වූ පළතුරක්. රඹුටන් වල විද්‍යාත්මක නාමය වන්නේ නෙප්හේලියම් ලැපාසියම්. මැලේ බසින් රම්බුට් කියලත් කියනවා. ඒ කියන්නේ කෙස් ගස් කියන එකයි. ගෙඩි ඇති රෝම හෝ මතු පිට තියෙන ඒ නම ලැබිලා තියෙන බව තමයි කියන්නේ. රඹුටන් වල නිජබිම මැලේසියාව, ඉන්දුනීසියාව කියලා හඳුන්වනවා. මේවා 15 සියවසේ පමණ වෙළඳාම් කරපු වෙළඳුම් හේතුන්ගෙන් ගෙනාපු ඇවිල්ලා නිවර්තන ආසියාව පුරා ව්‍යාප්ත වුණා බව තමයි කියන්නේ. ඉතින් මේවා ලංකාවට නම් ලැබුණේ මැලේසියාවෙන් අපට ලැබුණු දායාදයක් කියලා තමයි කියන්නේ. ලංකාවේ රඹුටන් වැඩි ප්‍රමාණයක් ඇති ප්‍රදේශ ගත්තොත් මල්වානේ පහතරට තෙත් කලාපයේ මල්වාන ගම්පහ ප්‍රදේශයේ තමයි මේ රඹුටන් ගොඩක් ප්‍රසිද්ධ. ඒ වගේම ගම්පහ විතරක් නෙවෙයි අනිත් ප්‍රදේශවලත් රඹුටන් ගොඩක් තියෙනවා. මම හිතනවා මේ වගේ රඹුටන් වීඩියෝ එකක් ඔයාලට ලොකු දැනුමක් ලැබෙන්නේ නැති කියලා. ඔයාලත් මේ වගේ වීඩියෝ වලට ආස නම් පහලින් කමෙන්ට් එකක් කරගෙන යන්න. එතකොට මම ආයෙත් මේ වගේ වීඩියෝ එකක් අරන් එන්නම්. මේක බලාගෙන හිටපු හැමෝටම සුබ දවසක් වේවා. ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.